සදිලොක්ස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු රසම රස මුට්ටි කේක් එකක්, ඒ කියන්නේ පොට් කේක් එකක් හදන්නේ කොහොමද කියලා. මේ පොට් ඒව වෙළඳ පොලේ එක එක size එකෙන් තියෙනවා. මම ගත්තේ පොඩ්ඩක් ලොකු පොට් එකක්. මේක පොඩි size එකෙනුත් තියෙනවා. ඔයාලට කියන්නේ බිස්නස් එකක් කරනවා මීට වඩා පොඩි ප්‍රමාණයේ පොට් ඒව ගන්න පුළුවන්. මම මුලින්ම මේ පොට් එක හොඳින් හොදලා වේලලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ බටර් ටිකක් අරගෙන හොඳට බ්‍රෂ් එකකින් වටේ දාරවලත් එක්ක හිටින්න විදිහට හොඳටම ගා ගන්නවා. මොකද මේ අයිනෙත් එක්ක හොඳටම බටර් තවරන්න ඕනි. අපි කේක් එක හදන්න කලින් ඉස්සෙල්ලා අපි මේ විදිහට පොට් එක මේ සූදානම් කරලා තියා ගන්නවා හොඳින් බටර් ගාලා. ඊට පස්සේ අපි මේකට ගන්නවා පාන් පිටි, කොකෝ පවුඩර්, බිත්තර, සීනි, මං ගත්තේ ඇස්ට්‍රා බටර් දෙකම ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ බේකින් පවුඩර් ගත්තා, වැනිලා ගත්තා අපි. ඊට පස්සේ මේකට ඕන ඩාර්ක් චොක්ලට්, මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි, ඔයාලා කැමති විදියකින් කන්න ගන්න චොක්ලට් උනත් ගන්න පුළුවන්. මගේ ළඟ තිබ්බේ මේ වර්ගේ මේ ටික. ඊට පස්සේ කිරි පිටි දිය කරලා ගන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මේ ටික තමයි මේ පොට් කේක් එක හදන්න මං ගන්නෙ. මේ අමුද්‍රව්‍ය ටික අරගෙන අපි බලමු කොහොමද රසම රස පොට් කේක් එක හදන්නේ කියලා. මුලින්ම මං ගත්ත ඇස්ට්‍රා ටික භාජනයකට දාලා ගන්නවා. ඊට පස්සේ ඒකටම මම සීනි එකතු කරනවා. ඔයාලට ඕන නම් කලින් ඇස්ට්‍රා ටික බීට් කරලා සීනි දාන්නත් පුළුවන්. හැබැයි සීනි ගැට චූටිම සීනි එකක් ගන්න. පොඩ්ඩක් ගැට ලොකු නම් හොඳ ටික බ්ලෙන්ඩර් කරලා ගන්න. මම කලින් මගේ වීඩියෝ වලත් කියලා ඇති. ලොකු ගැට සීනි නම් ගන්න එපා. ඔයාල මේ චොක්ලට් කේක් එකක් හදන්න ඉඹුරු සීනි ගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මේ සීනි ඇස්ට්‍රා ටික හොඳට කවලම් වෙන බීට් කරගන්නවා. ඉඹුරු සීනි ගැට දිය වෙන්න ප්‍රමාණයට හොඳටම දිය වෙන්න. අපි ටික වෙලාවක් හොඳට බීට් කරලා ගන්නවා. මේ වටේ තියෙන ටික හොඳටම එකතු වෙන විදිහට හොඳින්ම එකම පැත්තකට බීට් කරන්න. එක පැත්තකට නැතුව හොඳට ටික වෙලාවක් හොඳින් බීට් කරලා ගන්න. ඊට පස්සේ ස්පැචුලා එකක් ආධාරයෙන් මේ වටේ තියෙන ටික ඔක්කොම එක ළඟට එකතු කරගන්න. මේක මම එක කේක් එකක් නිසා පොඩි ප්‍රමාණයක් වගේ ඔයාලට පේනවා ඇත්තේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඒ ප්‍රමාණය ගන්න. මම ගන්න ප්‍රමාණය මේ පොට් කේක් එක ගන්න ප්‍රමාණය මම දාන්න. ඊට පස්සේ ආයෙම වටේටම එකතු කරලා හොඳට ආයෙම බීට් කරලා ගන්නවා. ඊට පස්සේ මේ හොඳින් සීනි කැට ටික දිය වෙනකම් අපි බීට් කරනවා. බීට් කරලා ඉවරලා ඊට පස්සේ අපිට තියෙන වටේ තියෙන ටික හොඳින් එකතු කරලා ඊට පස්සේ අපිට බිත්තර එකතු කරන්න පුළුවන්. මේ බිත්තර එකතු කරද්දි වෙන වෙනම කඩලා ගන්න. එක සැරේ කඩන්න එපා. මොකද නරක වෙච්ච බිත්තර එහෙම තිබ්බොත් අපේ කේක් එක සවුත් වෙනවා. ඒ නිසා බිත්තර එකින් එක කඩලා ගන්න. මම මේකට එක බිත්තරේ එකතු කරේ. මේ බිත්තරේ දාලා හොඳට බීට් කරනවා. මේ බිත්තර එකතු කරාට පස්සේ සීනි කැට දිය වෙච්ච නැති ඒවා තියෙනවා නම් හොඳට දිය වෙනවා. ඒ නිසා අපි ටික වෙලාවක් හොඳට බීට් කරගන්න ඕනේ. එන්නම් සීනි කැට හිටියොත් අපේ කේක් එක අපිට ඕන ආකාරයට හදා ගන්න අමාරුයි. මේ විදිහට හොඳින් බීට් කරනවා. ඊට පස්සේ අපි මේ බිත්තර වල පිළිගඳ යන්න අපි දානවා මේ වැනිලා. වැනිලා මම දැම්මේ තේ හැඳි කාලා. මේ වැනිලා තේ හැඳි කාලා දාලා ආයෙම හොඳට මේ ටික බීට් කරගන්නවා. එතකොට අර බිත්තර වල තියෙන පිළිගඳ තියෙනවා නම් ඒ දේ අපි වැනිලා එකතු කරාට පස්සේ නැති වෙනවා. මේ නිසා හොඳට අපි මේක බීට් කරගන්නවා. ඊටලාක් මේ විදිහට බීට් කරලා ඉවරලා ඊට පස්සේ අපිට තියෙන වටේම තියෙන ටික හොඳින් එකතු කරලා ඒ අතරතුර මම පාන් පිටි වලට කොකෝ පවුඩර්, බේකින් සෝඩා තේ හැඳි භාගයක් ඊට පස්සේ දාලා හොඳට මික්ස් කරලා 3 සැරයක් හල්ලා අරගෙන තියෙන්නේ. චොක්ලට් කේක් එකක් නිසා තමයි කොකෝ පවුඩර් දැම්මේ. එහෙම ඕනි නැත්නම් ඔයාලා කොකෝ පවුඩර් නැතුව ඒ කොකෝ පවුඩර් වල ප්‍රමාණයටත් එක්කම පාන් පිටි දාලා ගන්න. මම මේ වෙලාවේ චොක්ලට් පොට් කේක් එකක් තමයි හදන්නේ. ඒ නිසා තමයි කොකෝ පවුඩර් මේ විදිහට එකතු කරලා මේ හොඳට හලා ගන්න ඕනේ. 3 සැරයක් විතරම හලා ගන්න. චොක්ලට් කේක් එකක් නිසා බේකින් සෝඩා පොඩි ප්‍රමාණයක් මම එකතු කරා. ඒක ගොඩක් එකතු කරන්නේ නැහැ. මේක පොඩි කේක් එකක් නිසා මේ චූටිම ප්‍රමාණයක් තමයි එකතු කරේ. ඒ කියන්නේ කිලෝ එකක කේක් එකක් වෙනවා නම්
බේකින් සෝඩා තේ හැඳි භාගයක් වගේ එකතු කරන්නේ. මේ නිසා මම පොඩිම ප්‍රමාණයක් නිසා බේකින් සෝඩා පොඩිම ප්‍රමාණයක් තමයි එකතු කරේ. බේකින් පවුඩර් නම් තේ හැඳි කාලක් එකතු කරා. මේ විදිහට මේ දාලා මේ ටික හොඳට මික්ස් කරනවා. ඒ අතර මම කිරිත් තේ හැඳක් විතර ප්‍රමාණයක් එකතු කරා. ඒක අපේ කේක් එකේ ප්‍රමාණය හැටියට දාන්න. මේකට ෆ්‍රෙෂ් මිල්ක් දිය කරගත්ත පිටි ඕනි දෙයක් දාන්න පුළුවන්. මේ විදිහට මම දැන් මේ ටික දාලා හොඳට ස්පැචුල එකෙන් කවලම් කරගන්නවා. මේ වටේ තියෙන ටිකත් එකතු කරලා කැට නැති වෙන්න හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මගේ පොට් එක අරගෙන මේ ප්‍රමාණය හොඳට දාලා මේක අපිට ටැප් කරන්න බැහැනේ කුඩු වෙනවනේ මේ ගැහුවට පස්සේ. ඒ නිසා අපි මේක ආධාරයෙන් කූරක් ආධාරයෙන් මේක හොඳට පොට් එකට මේ වෙන්න මේ කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ලස්සනට පොට් එකේ කියන්නේ කට ළඟටම පිරෙන්න දාන්න එපා. කටින් පහළට දාන්න. මොකද අපිට තව චොක්ලට් එහෙම දාන්න ඕන නිසා මම ටිකක් පහළ ප්‍රමාණය දාලා මේ විදිහට පොට් කේක් එක හදාගන්න. ඊළඟට අපි මේ අතරතුර oven එක සෙල්සියස් අංශක oven එක 180ට අපි ප්‍රීහීට් කරනවා. විනාඩි 10ක් ප්‍රීහීට් කරලා තියෙන්නේ. දැන් ඒ ප්‍රීහීට් කරපු oven එකට අපේ පොට් කේක් එක දාලා අපි විනාඩි 30ක් ප්‍රමාණයක් තියලා බලමු කොහොමද අපේ කේක් එක හැදිලා එන්නේ කියලා. දැන් මගේ කේක් එක හොඳට බේක් වෙලා oven එකෙන් අරන් තියෙන්නේ. මගේ කේක් පොඩ්ඩක් මේ මැද පුපුරලා තියෙනවා. මම වැඩිපුර බේක් කරා. ඊළඟට අපි තියෙන්නේ මේ චොක්ලට් මේක හදාගන්න. මම චොක්ලට් ග්‍රෑම් 60ට කිරි මිලිලීටර් 30ක් දාලා තමයි මේ හදන්නේ. මේ ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මම නම් පිටි කිරි දිය කරලා ගත්තේ. මේක ඩබල් බොයිල් ක්‍රමයට හොඳට දිය කරගන්නවා. ඒ කියන්නේ උණු වතුර භාජනයකින් වෙන තියලා තමයි මේ විදිහට දිය කරගන්නේ. ලිපේ තියලම මේ කරගන්නත් පුළුවන්. මම මේ උණු වතුර වෙනම භාජනයකට දාලා තමයි මේ චොක්ලට් මේක හදාගන්නේ. මේ විදිහට හොඳට දියරයක් වෙන විදිහට හොඳට චොක්ලට් ටික හොඳින්ම මේ දිය කරගන්න. දිය කරගෙන මේ හොඳට මේ කෑලි නැති වෙන ආකාරයටම හොඳට දිය කරලා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කේක් එකට මේ චොක්ලට් මේ දියරය මේ මිශ්‍ර කරන්න. ඒත් හොඳටම ඇතුළට මේ වෙන්න නම් අපි ඉස්සෙල්ලා ටූත් පික් එකක් අරගෙන මේ කේක් එකේ හැමතැනම යටට සිදුරු වෙන්න හොඳට සිදුරු කර ගන්න ඕනේ. එතකොට අපිට ඒ සිදුරු අස්සෙන් හොඳට චොක්ලට් දියරේ යනවා. එතකොට චොක්ලට් මේ කේක් එක හරිම රසට කන්න පුළුවන්. ඒ නිසා ගොඩක් ටූත් පික් එකෙන් අපි මේ ඉල් කර ගන්නවා. ඊට පස්සේ අපි මේ චොක්ලට් මිශ්‍රණය හැන්දකින් මේ ආකාරයට මේ කේක් එකට එකතු කරනවා. මේ හොඳට අර හිල් කරාට පස්සේ ඒ හිල් වලින් ඇතුළට චොක්ලට් එක ඇතුළට යන විදිහට හොඳට චොක්ලට් දාන්න. මේ චොක්ලට් එක ටික වෙලාවක් යද්දී හොඳට ඝනට මේ හොඳට මිදිලා තියෙනවා. ඒ නිසා හොඳට චොක්ලට් දාන්න. එතකොට තමයි කේක් එක ගොඩාක් රසට එන්නේ. කියන්නේ අපි කන්න පාවිච්චි කරන නිසා හොඳට අපිට ඕනි රසට ගන්න පුළුවන් විදිහට චොක්ලට් මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා ඒක හොඳට මේ චොක්ලට් දියරය ඇතුළට කේක් එකට උනා ගන්නකම් තියෙන්න දෙන්න. මේ විදිහට ඊට පස්සේ ටික වෙලාවක් ගියාම හොඳට චොක්ලට් එක දැන් ඔයාලට පේනවා ඇති හොඳට චොක්ලට් පාටට මේක කේක් එකට හොඳට අල්ලලා තියෙන්නේ. ඊළඟට අපි මේක මේ කරන්න මේ තමන් කැමති විදිහට කජු ගන්න පුළුවන්. මේ චොක්ලට් ගන්න පුළුවන්. මේ එක දේවල් පෙපර්ස් වර්ග අරගෙන ලස්සන කරගන්න පුළුවන්. මම මේ විදිහට මගේ ළඟ තියෙන වර්ග වලින් තමන්ට කැමති ආකාරයට තමන් කැමති විදිහට ස්ප්‍රින්කල්ස් වර්ග එකතු කරලා මේ කේක් එක ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම ඒවෙන් කේක් එකට අමුතුම මේ රසක් එනවා. මගේ ළඟ තිබ්බා මේ වයිට් චොක්ලට් චිප්ස් ටිකක් ඒ ටිකත් මම මිශ්‍ර කරා එකතු කරා. දැන් මේ විදිහට ලස්සනට රස පොට් කේක් එකක් එනවා. අපි බලමු කොහොමද කියලා ඇතුළ චොක්ලට් බේරෙන විදිහට රසටම මේ කේක් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලත් හදලා බලන්න මේ විදිහටම රසටම රස කේක් එකක් හදන්න පුළුවන්ද කියලා.